හායි කොහොමද ඉතින් අපි අද ගමනක් යන්නේ බුලත් පිටියට යන්න හදන්නේ. දැන් ඉතින් බස් එකක් එනකන් අපි ඉන්නේ. බස් එකක් එනවා කියද්දිම ඉතින් බස් එකේ සෙනගත් චුට්ටක් අඩුයි ෂේප් එකේ ගිහැකි ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. කෑගල්ලෙන් බැස්සා ඉතින් ඔන්න කෑගල්ලෙන් බැහැලා පොඩි විසිට් එකකුත් දැම්මා. දැන් නම් පොඩි බඩගින්නකුත් තියෙනවා. අපි දවල්ට කාලත් නැහැ. කන්න හිටියොත් නම් ඉතින් බුලත් කොහොපිටියට යන බස් එකක් අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා අපි නැග්ග බස් එකට. දැන් ඉතින් බස් එකේ යන ගමන් තමයි ඉන්නේ. රබර් වතු මැදින්, තේ වතු මැදින් ඉතින් හරිම ලස්සනයි. මාර නිදහස් පරිසරයක් ඉතින් තියෙන්නේ. බලන්නකෝ ඉතින් ඔයාලත් වෙලාවක ගිහිල්ලා අපි දැන් වන්න බුලත් කොහොපිටියෙන් බැස්සා. පොඩ්ඩක් ඉතින් රෑ වුණා බහිනකොට නම්. දැන් හොඳටම බඩගිනි. අපි ඉතින් බහැපු ගමන් මොනහරි කමු කියලා තමයි බැලුවේ. ඊට පස්සේ අපි ගියා. ඉතින් කඩයක් තිබ්බා. ඒකට ගියා. දැන් ඉතින් රයිස් එකක් ඕඩර් කරලා රයිස් එක එනකම් බලන් ඉන්නවා. රයිස් එකත් ආවා. ඉතින් ඔන්න දුම දානවා රසනේ වැඩි. ඉතින් ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. කොහොමහරි එකත් ෂේප් එකේ කෑවා. කාලා ඉතින් අපි ගියා බඩු ටිකක් ගන්න. එළවලු ටිකකුත් අරගෙන පොඩි පොඩි බඩු වගේකුත් ගත්තා. දැන් විතරයි ඉතින් මෙහි ඉන්නේ. පොඩි පොඩි බඩු වගේකුත් අරගෙන ඉතින් අපි දැන් ට්‍රේවිල් එකකින් තමයි යන්න ඕනේ. දැන් නම් 6:30 විතර වගේ ඇත්තේ. ඔන්න ඉතින් අපි දැන් ට්‍රේවිල් එකකින් යන ගමන් ඉන්නේ. ට්‍රීවිල් එකෙන් ගියාට ඉතින් හරි දුෂ්කර පාරක් ඉතින් පොඩ්ඩක්. ඒ වුණාට ඉතින් මාරම නිදහස් හරිම ලස්සන පරිසරයක්. බලන්නකෝ ඉතින් රබර් වතු මැදින්, තේ වතු මැදින් යනකොට තියෙන නිදහස් බව. ඔන්න ඉතින් දැන් අපි මේ පාරේ නම් යන්න අමාරුයි ට්‍රීවිල් එකේ. පොඩ්ඩක් පාර අවුල්. ඒ නිසා අපි මගින් බැහැලා ඉතින් පයින් යන්න ගත්තා. දැන් නම් නැන්දත් කෝල් කරා කොහෙද ඉන්නේ කියලා අහලා. අපි ඉතින් බබාලා දෙන්නත් එක්ක චුට්ටක් ඇලවල් බල හිමින් තමයි ගියේ. බලන්නකො ඉතින් හරි ලස්සනයි නේද? දැන් නම් ගොඩක් රෑ වෙලා 6:40ට වගේ ඇති. ඔන්න ඉතින් අපි නැන්දලාගේ ගෙදරට ආවා. නැන්දලාගේ ගෙදර ආවේ අපි අවුරුදු 1මාරකින් 2කින් විතර. නැන්දටත් ඉතින් හරිම සතුටුයි. බලන්නකෝ ඉතින් ඔන්න අපි නැන්දලාගේ ගේ ඇතුළට ආවා. දැන් ඉතින් තේ එකක් එහෙම බොන ගමන් බබත් දැන් නැන්දත් එක්ක සෙට් වෙලා ඉන්නේ. අවුලක් නැහැ ෂේප් එකේ ඉන්නවා ඉතින්. තේ එකකුත් බීලා දැන් ඉතින් යන්නත් ඕනේ. ඔන්න ඉතින් දැන් නැන්දත් එක්ක පොඩි ඔපදූපෙකුත් කතා කරන ගමන් ඉතින් ඔන්න අපි දැන් ඉතින් මේ රස බත් එක කාලා නිදා ගන්නවා. හරිම මහන්සි. හායි good morning. අපි ඉතින් ඊයේදී රෑ වුණා පොඩ්ඩක්. දැන් මේ පැත්තේ යටක් තියෙනවා. අපි ඒක බලන්න යන්න හදන. ඉතින් බලමු කොහොමද කියලා. වෙටි දබාරියෙන් ගාල මොකද නේ කරන්නේ? ලස්සනයි ලස්සනයි. අපි මෙතනින් පොඩියට ගයක් හදාගන්න. ඕ මෙතනින් පොඩියට ගයක් මේ කැලේ. බලන්න කොච්චර නිදහස්ද කියලා. සුපිරිකම මෙයාගේ සුපිරිකම ලස්සනයි ඇත්තටම. බලන්න අර රබර් කැලේ මෙහෙන් තේ වත්තා මේ වැට්ටි යා ඔය ගල උඩට එලා ඉන්න නැත්තම් අපි යනවා. යා ඔන්න දැන් ඉතින් වෙලාව 10ට විතර ඇති. අපි ගෙදර යන්න පිටත් වුණා. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. හැමෝටම බයි බයි.